කරුවන්ගේ කොමිසම එක්ව මෙසේ මේ වැඩසටහන් මාලාව දියත් කරන්නේ ශ්‍රී ලංකාවේ නව යොවුන් වියට අර්ථයක් එකතු කරන්නට ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා හැකියාවන් සියල්ල ජාතික තලයටත් ජාත්‍යන්තර තලයටත් ගෙන යාම සඳහායි. එහෙමනම් අද අපි මේ ක්‍රියාත්මක කරන ඉනෝමයිස් 2016 තුන්වෙනි වැඩසටහනේ අපි හඳුනා ගන්නා අවසන් තරඟකරු මේ වේදිකාවට කැඳවන්නයි සූදානම් වන්නේ. අපි හොඳ අත්පරසනාදයකින් පිළිගනිමු හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෙෂාන් තරිඳු බීමත් විදුරන් හඳුනා ගන්නද භාවිතා කරන්නේ බැලුම් බෝලනේ. ඒ නිසා මම හැදුවා බීමත් විදුරන් හඳුනා ගන්න ඉලෙක්ට්‍රොනික උපකරණයක්. මේකෙන් පුළුවන් අපිට බීමත් විදුරන් ඉතා පහසුවෙන් හඳුනා ගන්න. ඒ වගේම බැලුම ගැන පොඩ්ඩක් කිව්වොත් බැලුම ඉතාමත් මිලිනුත් අධිකයි. ඒ වගේ බැලුම ආයි පාවිච්චි කරන්නත් බැහැ. බාර පාවිච්චි කරන සාහිත්‍ය කරන්නත් ඕන. ඒ වගේම ලෝකේ තියෙන ඒනට තිබ්බට මිල අධිකයි. දැන් මේක ඇවිල්ලා ඉතාමත් අඩු මිලට මට මේක ඉපදවන්න පුළුවන්. වයිදන්නේ නිරෝෂන් ඒ වගේම අපි කතා කරපු නිර්මාණ අතර මම හිතන්නේ ඉතා කෙටි කාලයකින් සංවර්ධනය කළ ඍජුව භාවිතයට ගත හැකි ඉතාමත්ම දෙව් නිර්මාණයක් කියලා මට හිතෙනවා. ඔබ මොකද හිතන්නේ? ඕනේ මටත් හිතෙනවා. මට ඒක පොඩි ප්‍රශ්නකුත් දෙනවා මේ. ඇයි මේ වගේ එකක් ගැන හිතුවේ? මොකද දක්ෂ නිර්මාණයක් මට දැන් මේ මම හිතන්නේ ගොඩාක් දුරට හිතලා තියෙනවා මේ නිර්මාණය ගැන. සහ අනාගතයේදී මම හිතන්නේ මේ උපකරණය මේ යොදා ගන්න සිද්ධ වෙයි අපේ ඉදිරි බැලුම් එහෙම ඉවත දාලා මම හිතන්නේ ඒක දක්ෂ නිර්මාණයක්. අද කාලේ මම හිතන්නේ හරි අමාරුයි මේ වගේ නිර්මාණයක් කරන තැනකට දරුවෙකුගේ මානසිකත්වය ගේන්න. මොකද මේ අද තියෙන අධ්‍යාපන රටාව තියෙන්නේ බොහොම සරල රේඛීය ගමනක තියෙන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ O level, A level උපාධිය කියන දක්වා යන මේ රාමු කරපු අධ්‍යාපන ගමනක් තියෙනවා. ඒකම ගමනකදී විශේෂයෙන් මේ වගේ දරුවෙක්ව පෝෂණය කරනවා කියන්නේ මේ කාර්මික පැත්තෙන් ඒක ලොකු මේ වාසනාවක්. මේ නව නිර්මාණය අනාගතයේදී නීතිමය පැත්තෙන් උපකාරී වෙන්න පුළුවන්. සමාජීය පැත්තෙන් වැදගත් වන්නට පුළුවන්. රටක සભ્યත්වය තහවුරු කිරීම සඳහා වැදගත් වන්නට පුළුවන්. ඇති ගොඩකින් වැදගත් වන නව නිර්මාණයක්. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෙෂාන් තරිඳු කළුබෝවිල අහුවේ නැහැ නිර්මාණය මොකද්ද කියලා. බීමත් පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නව නිර්මාණයක් ලෙස රටට ඉදිරිපත් කරනවා. හෙෂාන් තරිඳු කළුබෝවිල හොඳ අත්පොසන්නාදයකින් කවුරුන් වේවිද ජයග්‍රාහකයා. හොඳයි ජයග්‍රාහකයන් තිදෙනයි. නවෝත්පාදන පිළිබඳව කතා කරන නිසා අලුත් ක්‍රමයකට අපි තෑගි දෙන්න හිතුවා. අපි තෝරමු පළවෙනියා ප්‍රථම ස්ථානයේ හිමි කර ගනු ලබන්නේ මේ ජයග්‍රාහකයායි. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෙෂාන් තරිඳු කළුබෝවිලයි. බීමත් පුද්ගලයන් හඳුනා ගන්නට නව නිර්මාණය බිහි කළ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෙෂාන් තරිඳු කළුබෝවිල ජයග්‍රාහකයා ලෙස ආත්මසම්ප්‍රසාදයෙන් ඔහුට ප්‍රසාදය පිරිනමමු. නව නිර්මාණකරුවෙකු ලෙස ජීවිතයේ ලබන ඉහළම සම්මානය ජාත්‍යන්තර වශයෙන් ලබනා තමක් සිටු මේ සම්මානය කුසලානේ අතදිව තම ආදරණීය විදුහලට ඔහු හෙට පියමන් කරන්නේ ආදරෙන් ආඩම්බරෙන්.
යම් කිසි කෙනෙක්ට අලුතෙන් හිතන්න පුළුවන් නම් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් දෙයක් අවශ්‍ය වෙන්නේ යම් කිසි අවශ්‍යතාවක් වෙනුවෙන්. ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපකරණ නොතිබීම. එහෙම නැත්නම් තියෙන උපකරණයේ තාක්ෂණයේ දුර්වලතාවයන් හඳුනා ගැනීම. මේ කරුණු කාරණා නිසා තමයි අපේ ලෝකෙට අලුත් අලුත් දේවල් නිර්මාණය වෙන්නේ. උත්සාහ කරලා බැරිම තැන තවත් වතාවක් උත්සාහ කරලා මේ ලෝකෙට බොහෝ දේවල් නිෂ්පාදනය කරනවා. අපි මේ නරඹන රූපවාහිනිය එක දවසකින් නිර්මාණය වුණා නෙවෙයි. මේ විදුලි බුබුල එක දවසකින් නිර්මාණය වුණා නෙවෙයි. දුරකථනය මේ කිසිවක් එක තත්පරයක් තුළ නිර්මාණය වූ දේවල් නෙවෙයි. අප්‍රමාණ කැපකිරීම වල ප්‍රතිඵලයක්. ඒ නිසාම තමයි නවනිපැයුම්කරුවන් අගය කරන්න අපි බදාදා මල්පාරේ ඊට කඩබැන් කරගන්නේ. අපේ රටේ නිර්මාණකරුවෙක් ජාත්‍යන්තරයේ ඇගීමට පාත්‍ර වෙනවා. සුවිශේෂී කාරණාව වෙන්නේ ඔහු තවමත් ආසල් ශිෂ්‍යයෙක්. පුදුමාකාර හැකියාවන් ගණනාවක් ගැටලා. ඒ හැකියාවට නිසි මඟ පෙන්වීමක් එකතු කළේ නැත්නම් අපිට අපේ